අයිබෝන් හැමෝටම ඕගොල්ලන්ට මම අදාරගෙන ඇවිල්ලා තියෙන්නේ විශේෂ දෙයක්. හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බැරි විදිහේ ක්‍රිප්ටෝ ඔපචුනිටි එකක් අරගෙන තියෙන්නේ. ඒ නිසා වාගේ ඩොලර් 2000කටවත් වැඩි amount එකකට ගන්න පුළුවන් coin එකක් සම්බන්ධව තමයි මම අද ඔයාලට පැහැදිලි කරන්න බලන්නේ. ඒතකොට මේ විදිහට ගිහිල්ලා මාකට් එකේදී ඔයාලට බලන්න පුළුවන් දැනට කොයි වගේ amount එකකින්ද තියෙන්නේ. දැනට මාකට් එකේ ප්‍රයිස් එකත් එක්කම බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් movie coin එක. movie USDT කියන coin එක තමයි මම ඔයාලට අරගෙන ආවලා තියෙන්නේ. මේකට ඔයාලට පුළුවන් amount එකක් නැත්නම් අඩුම හිතන්න ඩොලර් එකක් දැම්මත් 100ට 2000ක මේදී 100ට 2200ක ගේන එක. ඒ කියන්නේ ඩොලර් 2000. මේ වගේ ඔපචුනිටි එකක් දාලා තියෙන මේක රිස්ක් එකක් තියෙනවා, අවදානමක් තියෙනවා. නමුත් ඔයාලට බලන්න පුළුවන් මේ පැත්ත මේ මෙතනින් ඒ කියන්නේ සෙල්ලලා එපාම වෙලා තියෙන මේ පරිම සෙල් වේගෙන ගිහිල්ලා මේක එපා වෙනවනේ. ඒ කියන්නේ සෙල් කරලා එපා වෙලා තියෙන්නේ. එතකොට මේ වගේ අවස්ථාවකදී ඩූන් ගාලා මේ මෙතෙන්ට වැටුණත් කීයද බලන්න. 1197. නිකමට හිතන්න ඩොලර් 1ක් දාලා නැත්නම් හිතන්න ඩොලර් 2ක් දාලා තව අපි කතා කරමු. රයිට්, මෙන්න මේ වගේ ඔපිනියන්ස් තව ඉදිරියටත් බලන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් SL Trade Plus කියන channel එක subscribe කරලා bell icon එක ඕල් කරලා තියාගන්න. ඔයාලට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් like එකක් දාන්න අමතක කරන්න එපා. ඒතකොට මේ වගේ opportunities ඔයා නිකන් හිතන්නකෝ 2176. එතකොට ඩොලර් එකක් දාලා තිබ්බොත් ඩොලර් 2176යි. ඩොලර් 10ක් දාන්න බලමු ඩොලර් 10. ඩොලර් 21760. ඩොලර් 10ක් දාලා ඩොලර් 21760යි. ඒ කියන්නේ ලක්ෂ 60කට වැඩි amount එකක්. ඊට පස්සේ තව උදාහරණයක් එක්ක මම ඔයාලට පෙන්නන්නම්. නමුත් මේකේ ඔයාලට බලනකොට මේ chart එක බලනකොට ඔයාලට වැටෙන්න ඕනේ මේ වගේ වැඩි වෙන්න පුළුවන්. මම කියන්නේ හෙට අනිද්දාම වැඩි වෙනවා කියලා. නමුත් මේක මම බලාපොරොත්තු වෙන අගේ තමයි අඩුම මෙතෙන්වත් එන්න ඕනේ. මගේ ටාගට් එක ඩොලර් 2200. ඇතිනේ ඩොලර් 10ක් දැම්මොත් 20000. එතකොට ලක්ෂ 60. මේ වගේ එකට ඔපචුනිටි එකක් කරගන්න කියලා මම මතක් කරනවා. මේ coin එක buy කරන්න පුළුවන් ආට Binance එකේදී. Binance එකට ගිහිල්ලා මේ chance එක මිස් කරගන්න නැතුව දැම්මම වා ඩොලර් එකක් හරි buy කරගන්න. නැත්නම් ක්‍රිප්ටෝ මිලදී ගන්න. ඊට අමතරව මම මේ විදිහට Bitcoin ගැන අප්ඩේට් එකක් දීලා දිනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. පහළට ගිහලා බලන්න මගේ වීඩියෝස් සාමාන්‍යයෙන් ඇවරේජ්ලි කියපු කතන්දර වැරදිලා නැහැ. coin market එක කියන්නේ මාකට් එක ගැන මම තීරණය කරපු දේවල් මං හිතලා මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තීරණය කරපු දේවල් වැරදිලා නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මතක තියාගන්න මේ 50000 2000 කියන රේන්ජ් එකට එන්නත් පුළුවන්. මේවත් එක අප්ඩේට් අරගෙන ඉවිල්ලා තියෙනවා. රයිට්, ඉතින් ওই ටික තමයි කතා කරන්න තියෙනවා. අනිවාර්යයෙන්ම ගේමක් ගහනවා නම් ඩොලර් එකක් රුපියල් 300ක් මිස් කරගන්න කොච්චර වියදම් කරලා කොච්චර විනාශ කරනවද? රුපියල් ඒ කියන්නේ රුපියල් 3000 රුපියල් 5000 දාලා වා හිතනවද ලක්ෂ 60ක් 70ක් අතට එනවනම් වාඩ මේ chance එක මිස් කරගන්න එපා. ඩොලර් 10ක් දාගන්න. මං කියන අඩුම ඔයාගේ රිස්ක් එක ගන්න ප්‍රමාණය අනුව amount එක වැඩි වෙනවා. මේ දේවල් තමයි මම අප්ඩේට් එකක් විදිහට දෙන්නේ. අඩුම ඩොලර් එකක් හරි දාගන්න. ඩොලර් එකක් දාගන්න බැරි කෙනෙක් නැහැ මේ ලංකාවේ මේ ලෝකේ කොහෙවත්. ඩොලර් එකක් ගන්න, ඩොලර් එකකින් අරගෙන බලාගෙන ඉන්න. අවුරුදු 2ක් ගියත් මොකද මේ වගේ amount එකක් එනවනම්. රයිට්, ඉතින් ওই ටික තමයි ඔයාලට මේ පණිවිඩෙන් දෙන්න තියෙන්නේ. ඒතකොට මේ ක්‍රිප්ටෝ හරහා earn කරන්න පුළුවන්. earn කරන්න එක එක්කෙනා සූදු ගහන්න නැත්නම් වෙන ෆීචර්ස් එකේ ගිහලා සූදු ගහන්න ඔය වගේ පිස්සු කෙලන වැඩ මම වීඩියෝස් වලදී කියන්නේ. සාමාන්‍යයෙන් කතා කරන භාෂාවෙම කියනවා. මොකද
මම ලොකු ඇඩ්වයිස් කෙනෙක් නෙමෙයි. නමුත් ඔයගොල්ලෝ බලන්න ක්‍රිප්ටෝ වලින් මොන කෝස් කරත් මොන විදිහට කෝස් කරත් කිසිම කෙනෙක් එක්ස්පීරියන්ස් එකක් නැතුව සාර්ථක වෙලා නැහැ. හරිද? වා නිකන් හිතන්නකෝ වාගේ මේ වීඩියෝ එක අවසන් වෙනකම් බැලුව අයට මේ වචනෙත් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් වාගේ ගෙදර වැඩ කරන්නව අලුතෙන්ම මේ සාමාන්‍ය අවුරුදු 25ක විතර බාස් කෙනෙක්. එතකොට එයාගේ එක්ස්පීරියන්ස් එකයි අවුරුදු 40ක 45ක වගේ වයසක් තියෙන බාස් කෙනෙක් ආවම එයාගේ එක්ස්පීරියන්ස් එකයි කොච්චරද? කොහොමද? අන්න ඒක වා තීරණය කරන්න වා බලන්න. එතකොට ඔයාට තේරෙයි. මම මේ උදාහරණයක් විතරයි කිව්වේ. එතකොට ක්‍රිප්ටෝ වලදී ඕනම දෙයකදී එක්ස්පීරියන්ස් එක තමයි වැදගත් වෙන්නේ. එක්ස්පීරියන්ස් එකක් නැත්තම් කිසිම දෙයක් ඔයාට කරගෙන යන්න බෑ. නමුත් ඔයාට මේ chance එක එක්ස්පීරියන්ස් එකක් තිබ්බ හින්දා මම කියන්නේ මං ගාව එක්ස්පීරියන්ස් එකක් තියෙන හින්දා තමයි මම ඔයාලට මේ chance එක අරගෙන දෙන්නේ. ඒතකොට මේ වගේ වීඩියෝස් නොමිලේම තමයි දාන්නේ. ඔයාගේ ලයික් එක අනිවාර්යෙන් ලයික් එකක් දාගන්න. ඔයා ඉගෙන ගන්න දෙයට ලයික් කරන්න නැතුව යන්න එපා. කොතනක මොන channel එකක වීඩියෝ එකක් බලලා ඔයා වචනයක් හරි ඉගෙන ගත්තා නම් ඒ වෙනුවෙන් ලයික් එකක් දාන්න. ඒතකොට ඔයාටත් කවදා හරි ජීවිතේ දිනන්න පුළුවන්. අපි ඔක්කොම එකම තැන ඉන්නේ. එකයි මේ වීඩියෝස් දාගෙන යන්නේ. මොකද සල්ලි පෙන්නලා සල්ලි උඩ දාලා වීඩියෝස් කරන්න පුළුවන්. ඒවා කරන්නේ නැහැ. සල්ලි USDT නැත්නම් පෙන්නලා වීඩියෝස් කරන්න පුළුවන්. ඒව කරන්නේ නැහැ. මොකද මගේ ප්‍රායෝගික දැනුම මම ඔයාලත් එක්ක මන් දන්න ආකාරයෙන් ෂෙයා කරනවා. මට අවශ්‍ය ඕනම මොහොතක මම වීඩියෝ එකක් දානවා. ඔයාලට දෙන්න පුළුවන් උපරිම අප්ඩේට් එක දෙනවා. රයිට් එහෙනම් වීඩියෝ එක බැලුව හැමෝටම thank you.